ලංකාවේ මේ එදිනෙදා වැඩ කරන්න රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වියදම් කරලා අපි වාඩි වෙන්න චෑ එකක් ගන්න එක ඇත්තටම වර්ත්ද? එහෙම නැත්නම් ඒ ප්‍රයිස් එකට මෙන්න මෙච්චර විතර මුදලක් වියදම් කරලා අපි පුටුවක් ගන්න ඇයි? මොකක් හරි මේකේ බෙනිෆිට් එකක් අපිට තියනවද? එහෙමත් නැත්නම් අපිට සල්ලි තියනවා කියලා පෙන්නන්න එහෙම නැත්නම් ට්‍රෙන්ඩ් එකට ගිහිල්ලා මේ හැමෝම කරන නිසා කරන දෙයක්ද? මට ඇත්තටම කතා කරොත් අපි PC එකක අප්ග්‍රේඩ් එකක් ගත්තොත් අපි 4K මොනිටර් එකක් හොඳ ග්‍රැෆික් කාඩ් එකක් හොඳ ප්‍රොසෙසර් එකක් මෙන්න මේ වගේ දේවල් වලට ලක්ෂ ගණන් වියදම් කරනවා. හැබැයි අපි ඒ ඔක්කොම වියදම් කරලා හොඳම මොනිටර් එකකුත් අරගෙන ඔප්පරිම RGB කලර්ස් මේ ඔක්කොම දාලා ලස්සන PC setup එකක් මේ විදිහට හදලා දීලා මේකේ වැඩ කරන්න අපි ටිකක් මිල අඩුම cheapestම පුටුවක් හොයලා අරගෙන එනවා මේකේ වැඩ කරන්න. මෙන්න මේ වගේ පුටුවකට අපි මේ ආයෝජනයක් කරන්නේ එහෙම නැත්නම් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන එක ඇත්තටම අපි ගොඩක් දෙනෙක් හිතන්නේ නැහැ. ඉතින් ඒකෙන් මමත් ඒ කියන්නේ මම ගේමින් චෑර්ස් දෙකක් විතර මම පාවිච්චි කරා. ඊට පස්සේ සාමාන්‍ය රෙගියුලර් ඔෆිස් චෑර් එකකුත් මම පාවිච්චි කරා. මේ මගේ පර්සනල් එක්ස්පීරියන්ස් එක කියන්නේ. එතකොට මේක ටිකක් ලස්සනට තියෙන මේ කුෂන් වලින් පුරවපු පුටුවක් ගෙනල්ලා තියලා වැඩ කරනවා. වැඩ කරාට පස්සේ තියෙන එකම අවුල තමයි සතියක් දෙකක් යද්දි තමයි මේකේ තියෙන විපාකය තේරෙන්නේ. ඉතින් ඒක නිසා මම ෆයිනලි තීරණය කරා මෙන්න මේ දැන් මම මේ වාඩි වෙලා ඉන්න චෙයා එකට යන්න. මේක තමයි Sihu M57 Pro කියන ergonomic office chair එක. ඉතින් මේක ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 85000ක් විතර වෙනවා. එතකොට මෙන්න මේ මුදල වියදම් කරලා මේ chair එක ගන්න එකෙන් මට ලැබෙන වාසි මොනවද? ඉතින් ඔයා හිතාගෙන ඉන්නවනම් ඔයාගේ මෙන්න මේ work station එකට මේ වගේ ergonomic chair එකක් ගන්න. ඉතින් මේ chair එක ඔයාට ගැලපෙනවද කියලා බලන්න වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව මෙන්න මේ මම වාඩි වෙලා ඉන්න පුටුවේ තියෙන විශේෂත්වයන් මොනවද? ඒ වගේම තමයි මේකේ තියෙන හොඳ නරක මේ හැම දෙයක්ම අපි වීඩියෝ එකට ගිහලා කතා කරමු. එහෙමනම් වැඩි කතා නැතුව ඉක්මනට මේව පට් ගාලා අද වීඩියෝ එකට ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ මගේ ස්ටුඩියෝ සෙටප් එකට අලුතෙන්ම එකතු වුණු ලෝකේ පුරා අවෝඩ්ස් දිනාගත්ත ඉන්ටර්නැෂනල් බ්‍රෑන්ඩ් එකක් වෙන Sihu කියන බ්‍රෑන්ඩ් එකේ M57 Pro කියන ergonomic office chair එක තමයි මම මේක අරගෙන සති දෙකක් විතර පාවිච්චි කළා. මගේ තියෙන real use experience එක තමයි දැන් මේ විදිහට ඔයත් එක්ක share කරගන්න හදන්නේ. මේ chair එක අපිට ගෙදරටම delivery වෙන්නේ සෑහෙන ලොකු බර කිලෝ 18කට කිට්ටු වෙන්න තියෙන heavy box එකක් එක්ක. හැබැයි box එක ඇරපු ගමම මට set වෙච්ච එක දෙයක් තමයි මේකේ හැම කොටසක්ම bubble wrap කරලා ඇසුරුම් කරලා තියෙනවා මේ box එක ඇතුලේ. ඒ කියන්නේ මේක කොහෙට delivery වුණත් ලංකාවේ හීරීමක්වත් වෙන්නේ නැති විදිහට ලස්සනට ඇසුරුම් කරලා තියෙනවා. ඉතින් ඒකට මම 10න් 10ක් දෙනවා. ඉතින් ඒකත් එක්ක තමයි මෙන්න මේ වගේ හොඳ unboxing experience එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේකේ back එක, ඒ වගේම තමයි මේකේ seating එක, head rest එක, arm rest දෙක. ඉතින් මේ ටික මම ඔක්කොම මුලින්ම එළියට අරගත්තා. අරගෙන මම මේ විදිහට floor එකකින් තියාගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම කොටස් ටික ඔක්කොම ටික ගත්තම මේකේ අපිට බලා ගන්න පුළුවන් වෙන වෙනමම accessory kit එකක් එනවා. එතකොට ඒකට අදාළව මෙන්න මේ වගේ අපිට hexagon key එකක් තියෙන්නේ. එහෙම නැත්නම් allen key එකක් තමයි. මෙතෙන්දී screws 10ක් එනවා මෙන්න මේ විදිහට බේස් එකට. ඒ වගේම තමයි ඊට අමතරව මේකේ අපිට back rest එක සහ arm rest එක set කරගන්න තවත් screws මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි හැම එකකටම අමතර screw එකකුත් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි සෑහෙන පැහැදිලි user manual එකක් එනවා රූප සටහන් එක්කම. ඒක බලාගෙන විනාඩි 15ක් 20ක් වගේ පොඩි කාලයක්දී අපිට මෙන්න මේක තනියම බොහොම ලේසියෙන් assemble කරගන්න පුළුවන්. ඇත්තටම අන්තිම ස්ක්‍රූ එක ටයිට් කරලා chair එක සම්පූර්ණයෙන්ම හදලා ඉවරන මොහොතේ අර ඉන්ටර්නැෂනල් ප්‍රීමියම් ප්‍රොඩක්ට් එකක් අතර ගත්තම එන නියම quality feeling එක මට මෙන්න මේ chair එක හදලා ඉවර වෙච්ච ගමන් ඇත්තටම දැනුණා මේක මාරම ලස්සනයි. මේකේ තියෙන මෙන්න මේ ඩිසයින් එක. පළවෙනි ඉම්ප්‍රෙෂන් එකෙන්ම ඔයාලට පේනවා ඇති මේ chair එක අර සාමාන්‍යයෙන් ටිකක් තද්ද පාටවල් තියෙන ගේමින් chair එකක් වගේ රේසින් ලුක් එකක් නෙවෙයි දෙන්නේ. මේක ඕනම ප්‍රොෆෙෂනල් වර්ක් ස්පේස් එකට ගැලපෙන්න සෑහෙන ලස්සනට තියාගන්න පුළුවන්. මේ විදිය හොඳ හයි ක්ලාස් ලුක් එකක් දෙන මිනිමලිස්ට් ප්‍රීමියම් ෆීල් එකක් අපිට මෙන්න මේ chair එකෙන් බලා ගන්න පුළුවන්. Sihu brand එක කියන්නේ ergonomic chairs ලෝකේ නමක් දිනාගත්ත ගෝලීය වශයෙන් ලොකු පිළිගැනීමක් තියෙන brand එකක් නිසා ඒ professional standard එක මෙන්න මේ chair එකේ අපිට බලා ගන්න පුළුවන්. මොකද Sihu කියලා කියන්නේ international awards දිනපු chair එකක්.
අපි දැන් කතා කරමු මේකේ තියෙන මම ආසම දේවල් ටික. ඉතින් මම මේකේ අන්බොක්ස් කරලා මේක සෙටප් කරගත්ත ගමන් මට තිබ්බ දෙයක් තමයි මෙන්න මේකේ එන්නේ full mesh design එකක්. එතකොට මේක සාමාන්‍යයෙන් ඔෆිස් chair එකක් ගත්තොත් අපිට back rest එක විතරයි mesh එකක් එන්නේ. ඉතින් පහළ තියෙන්නේ අපිට මොන හරි pad කරපු කුෂන් එකක් තමයි තියෙන්නේ. ඒකෙදි අපි දිග වෙලාවක් වාඩි වෙලා ඉඳි අපිට දාඩිය දාන්න මෙන්න මේ වගේ දේවල් වලට මුහුණ පාන සිද්ධ වෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ තියෙන රස්නේ මෙන්න මේ වගේ දේවල් එක්ක අපි මෙන්න මේ වගේ chair එකක් මිලදී ගත්තොත් එතකොට මේකේ මේ back rest එක සහ අපිට මෙන්න මේ seating එක සම්පූර්ණ mesh එකක් තියෙන නිසා AC නැති කාමරයක වැඩ කරන සාමාන්‍යයෙන් මේ ලංකාවේ රස්නේ තියෙද්දි උනත් හොඳ air flow එකක් අපේ back එකට ඒ වගේම තමයි අපේ back rest එකට මෙන්න මේ වගේ හැම දෙයකටම බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්ක ඔයාලට දිග වෙලාවක් සාමාන්‍යයෙන් පැය 10ක් 12ක් එක දිගට වැඩ කරනවා නම් මේක මාරම කම්ෆර්ටබල්. ඒ වගේම තමයි මේකේ අපිට neck rest එකත් බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට mesh design එකකින්. ඉතින් ඒක ඇවිල්ලා plus point එකක් විදිහට මම මේකෙදි add කරනවා. හැබැයි මේකෙදි මට දැනෙච්ච දෙයක් තමයි මේකේ අපි t-shirt එකක් නැතුව ඉන්නවා නම් පොඩ්ඩක් අර කසන ගතියක් වගේ තියෙනවා මෙන්න මේ back rest එක. මට එහෙම දැනෙච්ච දෙයක් සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් යද්දි මම ඒකට හුරු වුණා. මට දැනෙච්ච විදිය සමහරක් විට ඒක ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම t-shirt එකක් එක්ක මේක පාවිච්චි කරන නිසා මට ඒක ලොකු issue එකක් නැහැ. ඊළඟ වැදගත්ම දේ තමයි මෙන්න මේකේ තියෙන මේ double joint adjustable 3D headrest එක. සාමාන්‍ය chairs වල වගේ නෙමෙයි මේකේ height එක වගේම angle එකත් ඔයාගේ බෙල්ලේ පිහිටීම අනුව ඔයා වාඩි වෙන කෝණයට අනුව හරියටම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් නිසා බෙල් එක ඇක්කුම එහෙම නැත්නම් අපි කියන neck pain එන එක ගොඩක් දුරට පාලනය වෙනවා. මගේ මෙන්න මේ විදිහට බෙල්ල තියාගෙන මගේ වැඩ හරිම පහසුවෙන් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ තවත් සුපිරි දෙයක් තියෙනවා. ඔයා headrest එක ටිකක් පාවිච්චි කරන්න නැතුව ටිකක් clean setup එකකට කැමති කෙනෙක් නම් ඔයා headrest එකට අයින් කරගන්න ඕන නම් මේකෙදි තව option එකක් දීලා තියෙනවා. ඔයාට මෙන්න මේ විදිහට මේ headrest එක ගලවලා අයින් කරගන්න පුළුවන්. ඉතින් ඒක ඇවිල්ලා තවත් වටින දෙයක්. මොකද අපිට අවශ්‍ය නැත්තම් මේක අයින් කරලා දාන්න පුළුවන්. ඉතින් එතකොට මෙන්න මේ වගේ look එකක් තමයි තියෙන්නේ. ඉතින් මේක අපිට height එක adjust කරගන්න පුළුවන් position 6කට. ඒ වගේම තමයි මෙතෙන්දී අපිට position 3කට adjust කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මෙතෙන්දී මේ joint එකේදී අපිට position 2කට මේක adjust කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ chair එකේම ගොඩක් chairs වල නොදැක්ක එක feature එකක් තමයි මේකේ පුළුවන් backrest එකේ height එක අපිට positions 4කට adjust කරගන්න. ඉතින් ඒක ඔයා ඕනෙම උසක පුද්ගලයෙක් වුණොත් අන්න ඒක ඔයාට වාසියක් වෙනවා. මොකද සමහරක් වෙලාවට ඔයාට backrest එක හරියටම fit වෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේකෙදි අන්න ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. මොකද අපිට මේ විදියට අවශ්‍ය නම් අපිට මෙන්න මේක positions 4කට උඩට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නැත්තම් මේක සාමාන්‍යයෙන් default එන විදියට තියාගන්න පුළුවන්. ඉතින් ඒක වටින feature එකක්. ඊට පස්සේ මේකේ armrest ගැන කතා කරොත් මේකෙදී අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ 3D adjustable armrest දෙකක්. ඒ කියන්නේ මේක slide කරන්න පුළුවන් ඉදිරියට පිටුපසට. ඒ වගේම තමයි angle එක වෙනස් කරගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ chair එකේ වාඩි වෙලා ඉදි මේ විදිහට ඇඟ පැත්තට සහ මේක ඇඟෙන් පිටට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ height එක adjust කරගන්න පුළුවන්. හැබැයි මේකේ විශේෂත්වයක් තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් chairs වල අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ armrest එක fix වෙලා තියෙන්නේ seat එකත් එක්කමයි. ඒතර මෙන්න මේ seat එකෙන් අපි recline කරන අවස්ථාවලදී මෙන්න මේ armrest දෙක steady එකම තැනක තියෙනවා. නමුත් මෙන්න මේකේ armrest දෙක fix වෙන position එකේ විශේෂත්වයක් වෙනවා. මේක backrest එකත් එක්ක එකටම fix වෙන්නේ. ඒතකොට අපි මෙන්න මේ විදිහට පුටුව recline කරන වෙලාවල් වලදී මෙන්න මේ armrest දෙකත් අපේ backrest එකත් එක්ක එකටම move වෙනවා. ඉතින් ඒකෙන් අපි සාමාන්‍යයෙන් අර relax වෙන අවස්ථාවකදී මෙන්න මේ chair එකේ phone එක පාවිච්චි කරද්දී පොතක් කියවද්දී මෙන්න මේ armrest දෙක මෙන්න මේ angle එකටම fix වෙන නිසා අපිට මේකේ සෑහෙන පහසුවක් තියෙනවා අත් දෙක තියාගනිද්දී. ඒ වගේම මේකේ මේ armrest දෙක සාමාන්‍යයෙන් soft touch විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ armrest දෙක අපිට mouse එක ඒ වගේම තමයි keyboard එක මේ වගේ දේවල් වැඩ කරද්දී මේක අපිට height එක adjust කරලා මෙන්න මේ විදිහට අපේ අත තියාගෙන වැඩ කරන්න පුළුවන්. මේකෙදී අපිට තවත් වෙන මොඩල් එකක armrest එකක් set කරන්න tools holes බලා ගන්න පුළුවන්. මෙන්න මේකේ මේ seating කොටසේ. ඒ වගේම ඔයා මෙන්න මේ විදිහට රිලැක්ස් වෙන අවස්ථාවවලදී ඔයාගේ foot එක rest කරන්න foot rest එකකුත් මෙන්න මේකෙදී අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒක මෙන්න මේ විදිහට seating කොටස යට තමයි තියෙන්නේ. ඉතින් මේක අපිට මේ විදිහට එළියට ඇදලා අරගෙන ඒ කියන්නේ මේක foldable විදිහට තියෙන්නේ. ඉතින් මේක මෙන්න මේ විදිහට අපිට දිග ඇර ගන්න පුළුවන්. දිග ඇරගෙන අපේ foot rest එක විදිහට මෙන්න මේක පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒකත් ඇවිල්ලා වටින feature එකක්. දැන් එමු අපි මේකේ තියෙන වටිනාම තාක්ෂණයට. සාමාන්‍ය ගේමින් chairs වල අපේ පිටිපස්සට එහෙම නැත්නම් කුෂන් එකක් විතරයි අපි මෙන්න මේ බෑක් එකට දෙන්නේ. හැබැයි මෙන්න මේ chair එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ internationally patent 4-way upgraded lumbar support එකක්. ගොඩක් advanced.
මේ ලම්බ සපෝට් එක උඩ පහළට විතරක් නෙවෙයි ඉස්සරහට පස්සට ඒ කියන්නේ depth and height ඔයාට ඕන ප්‍රමාණයකට තද කරගන්න පුළුවන්. ඒ වගේම මේක ඇඩැප්ටිව්. ඒ කියන්නේ ඔයා වැඩ කරද්දී සීට් එක ඉස්සරහට පස්සට වෙද්දී ඒ කියන්නේ අපේ කොන්දේ පහළ කොටස කෙලින්ම තියාගන්න මේක ඔයාගේ ඇඟේ හැඩයට එහෙම නැත්නම් ඩයිනමික් විදියට ෆ්ලෙක්ස් වෙනවා. එක දිගට වාඩි වෙලා වැඩ කරලා කොන්දේ අමාරු හදාගත්ත අයට නම් මේක මිල කරන්න බැරි ෆීචර් එකක්. එක දිගට වැඩ කරලා මහන්සි වෙලා ඔයාලට කෝල් එකක් ගන්න අවශ්‍ය නැහැ. එහෙම නැත්නම් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න අවශ්‍ය නම් ඒකටත් මෙන්න මේකේ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට මෙතන තියෙන මේක මේ පැත්තට ඇදලා මේක අන්ලොක් කරගන්න ඕනේ. මේක අන්ලොක් කරගත්තට පස්සේ අපිට පුළුවන් මෙන්න මේක රෙක්ලයින් කරගන්න. මෙන්න මේ මෙකැනිසම් එක සෑහෙන ස්මූත්. මේකේ ටිට් ලොක් ෆීචර් එක නිසා අපිට කැමති කෝණයකින් චෑ එක ලොක් කරලා තියාගන්නත් පුළුවන්. බිල්ඩ් ක්වොලිටි එක පැත්තෙන් බැලුවොත් මේක නිකම් සෙල්ලම් බඩුවක් නෙමෙයි. මේක අවුරුදු ගණනාවක් කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් විදිහට හදපු හයි එන්ඩ් චෑ එකක්. මෙතන තියෙන්නේ සෑහෙන ශක්තිමත් ලස්සන පොලිෂ් ඇලුමිනියම් ඇලෝයි බේස් එකක්. තුලට දීලා තියෙන්නේ සේෆ්ටි එක උපරිම BIFMA certified TUV3 chrome glass lift එකක්. මේකේ wheels වලට පාවිච්චි කරලා තියෙන්නේ ටිකක් සීනින්දු PU casters. තව ටිකක් මේක ස්මූත් වුණා නම් හොඳයි කියලා හිතෙනවා. මේකේ ලොකු අවුලක් නැහැ. නමුත් මීට වඩා මම කලින් පාවිච්චි කරලා තියෙනවා ගේමින් චෑ එක. ඒකේ casters නම් මීට වඩා සෑහෙන හොඳයි කියලා මට කියන්න සිද්ධ වෙනවා. rated weight capacity එක කිලෝ 160ක්. ඒ කියන්නේ උපරිම බර කෙනෙක්ට වුණත් උපරිම ආරක්ෂාවක් ඒ වගේම තමයි ස්ටැබිලිටි එකක් මෙන්න මේ චෑ එකේ තියෙනවා. ඒක නිසා මම කිව්වේ අර චෑ එකක් කියලා කියන්නේ ඇත්තටම අපි ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒක අවුරුදු ගාණක් පාවිච්චි කරන්න පුළුවන් විදිහේ හොඳ බ්‍රෑන්ඩ් එකක අපිට කම්ෆර්ටබල් චෑ එකක් මිලදී ගන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් මේ චෑ එක මම හැමෝටම රෙකමන්ඩ් කරනවද? සරලම උත්තරේ නැහැ. ඒකට හේතුව තමයි ඔයා දවසට පැයක් දෙකක් වැඩ කරන කෙනෙක් නම් මෙච්චර ලොකු ගාණක් වියදම් කරලා චෑ එකක් ගන්න එක ඇත්තටම ඔයාට වැඩක් නැහැ. ඔයාට සාමාන්‍ය චෑ එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා හිතනවා නම් ඔයාගේ සෞඛ්‍ය ගැන, ඒ කියන්නේ ඔයාගේ මෙන්න මේ සීටින් ෆොස්ච් එක ගැන හිතනවා නම්, ඒ වගේම තමයි ඔයාට දැනටත් කොන්දේ අමාරුවක් තියෙනවා නම්, මෙන්න මේ වගේ ප්‍රශ්න තියෙන කෙනෙක් නම් එක දිගට පැය 10ක් පැය 6කට වඩා අඩුම වැඩ කරන කෙනෙක් නම් ඔයාට මම අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරනවා මෙන්න මේ චෑ එක. ඔයත් ලංකාවේ ඔරිජිනල්ම සීහු ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න අවශ්‍ය නම් ලංකාවේ එකම තැන ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ ඒ Ergo Base එක. එහෙමත් නැත්නම් City Tech Distributors තමයි ලංකාවේ official importer ඒ වගේම තමයි distributor විදියට වැඩ කරන්නේ. ඒතර මේගොල්ලෝගේ මාරම හොඳ customer service එකක් තියෙනවා. මොකද මම මේ චෑ එක ගිහිල්ලා නෙමෙයි මිලදී ගත්තේ. යාළුවත් එක්ක කතා කරලා chat කරලා මේ හැම දෙයක්ම මට එක තොරතුරක්වත් කිසිම පැකිලීමකින් තොරව මට හැම දෙයක්ම දුන්නා. ඉතින් එතෙන්දී ඇත්තටම ඒගොල්ලෝගේ කස්ටමර් සර්විස් එක නම් highly recommend කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ චෑ එක හොඳට පැකේජින් කරලා ඉවලා තිබුණා. මෙන්න මේ වගේ දේවල් එක්ක. ඉතින් එයාලගේ සර්විස් එක නම් මාරම හොඳයි. ඒ වගේම තමයි මට මේකෙදි ඩිස්කවුන්ට් එකකුත් ස්පෙෂල් ඩිස්කවුන්ට් එකකුත් මෙන්න මේ චෑ එකට මට දුන්නා. ඉතින් ඔයා අර කලින් කියපු කණ්ඩායමේ කෙනෙක් නෑ. ඒ කියන්නේ එක දිගට පැය 10කට වඩා වැඩ කරන කෙනෙක් නම් ඔයාට මෙන්න මේක ඇත්තටම වියදමක් නෙවෙයි. ඔයාගේ සෞඛ්‍ය වෙනුවෙන් කරන ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතලා ඔයාට ගන්න පුළුවන්. ඉතින් ඒකට අවශ්‍යම contact numbers Ergo Base එකේ ඒ වගේම තමයි Facebook page එක මේ හැම දෙයක්ම මම description එකේ add කරලා තියෙනවා. ඔයා මොකද හිතන්නේ මෙන්න මේ Sihu M57 Pro කියන මෙන්න මේ ergonomic office chair එක ගැන? ඉතින් ඔයාගේ තියෙන experience එකත් ඔයා දැනට පාවිච්චි කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගේ comment එක මාර වැදගත් comment එකක් විදිහට එකතු කරන්න. ඒ වගේම තමයි ඔයා දැනට පාවිච්චි කරන chair එක මොකක්ද කියලා comment එකක් දාගෙන යන්න. අපි බලමු කාගේද හොඳම chair එක තියෙන්නේ කියලා. හරි. එහෙමනම් තවත් මේ වගේ වටිනා අලුත් වීඩියෝ එකක් අරගෙන තවත් දවසකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක් කියලා එන්න. මම අමිල.